iPhone කියන ඔස්සියට දෙනාට අද මම කරන්න යන්නේ මයික්‍රෝ පැන්ඩ කාරෙක් රතේ ක්ලච් ප්ලේට් එකට සම්බන්ධ වෙන ඔටෝමැටික් එකෙන් ටිප්ටොනික් ජියර් පද්ධතියක් සහිත එන්ජින් එක ක්ලච් ලීවර එක හා සම්බන්ධ වන කොටස යම් සමහර අවස්ථාවලදී වැඩ කරන්න නැතු යනවා. එතකොට ඔයගොල්ලෝ මඟතොටදී වුණත් පාරදී මේක වෙන්න පුළුවන්. ක්ලච් එක අල්ලන්න නැතුව යනවා. වාහනේ රේස් වෙන විතරයි ඉස්සරහට යන්නේ නැහැ. එතකොට අපි බලමු ඇයි මේකට ඒක එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. අපි දැන් යමු එන්ජින් අසලට. මේ ඔයගොල්ලෝ දකින්නේ මයික්‍රෝ පැන්ඩා ඔටෝ කාර් රථයක එන්ජින් එක ඇතුළත. එතකොට මේකේ ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මෙතල ක්ලච් එකට සම්බන්ධ වන ඔටෝමැටික් ඇක්චුවේටරේ හරහා එන පොඩි ලීවර් එකක් තියෙනවා. මෙන්න මේ ලීවර් එක ඔයගොල්ලෝ පේන ඇති. මෙන්න මේ ලීවර් එක මේක එන්නේ ඔටෝමැටික් ජියර් පද්ධතිය හරහා, ඔටෝමැටික් ඇක්චුවේටරේ හරහා මේ ලීවරේ ඇදීම මත තමයි ක්ලච් එක අල්ලන්නේ. එතකොට මේක මේ අදින එක කීප වතාවක් සිදුවෙනකොට මේකේ ටික කාලයක් යනකොට රත් වීමත් සමග මේක ඇති වෙන ප්ලේ එකක්. ඔයාලට පේන හැටි දැන් මේ වෙනකොටත් මේක දැන් මේ වගේ ප්ලේ එකක් මිලිමීටර ගානක ප්ලේ එකක් කියලා දින මම ඔයාලට පෙන්නන්න මේ. හරි. ඔයාලලා දකින්න ඇති මේ ප්ලේ එකක් තියෙනවා. එතකොට මේ ප්ලේ එක කාලයක් තියෙනකොට කාලේ ගත වෙන්න තවත් මේකේ ප්ලේ එක වැඩි වෙලා යම්කිසි අවස්ථාවකදී මේකේ ක්ලච් එක අල්ලන්නේ නැති අවස්ථාවට පැමිණෙනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? අපි මේකේ තියෙනවා මේ ලොක් නට් එකකුයි නෝමල් නට් එකකුයි. මේ නට් එක මේ නට් දෙක බුරුල් කරලා අපිට අවශ්‍ය ගානට මේක ඇදලා තද කරාම අපිට නැවත මේක යථා තත්ත්වයට වත් කරන්න පුළුවන්. අපිට මේ දැන් ඔයගොල්ලොන්ට මේක මගතොටදී සිදු වුණොත් ඔයගොල්ලෝ මේ වාහනේ මේ ගැන අවබෝධයක් තිබුණ නැති වුණොත් මේ වාහනේ ඇදගෙන යාමට ඔයගොල්ලොන්ට සිදු වෙනවා. නැතහොත් කාර්මිකයෙක් ගෙන්නලා මේක රිපෙයාර් කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට අපි මේක මේ නට් දෙක බුරුල් කරන්න අවශ්‍ය වෙන්නේ 10 අතුරු දෙකක් විතරයි. ඒක අපිටම කරගන්න පුළුවන්. අපි මේ වාහනේ ඔටෝ පාවිච්චි කරන කෙනෙක් නම් මේ වාහනේ තමන් ගාව මේ එවැනි අතුරු දෙකක් තබා ගැනීමෙන් හදිසි අවස්ථාවේදී යම් තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. හරි.